ආයිබෝන් හැමෝටම. ඉතින් අද මම කතා කරන්න යන්නේ කුකුල්ලුන්ගේ ලෙඩ ගොඩකට හොඳ දිව්‍යමය ඔසුවක් බඳු සුදුලුණු ගැන. ඉතින් ඇත්තට මේ සුදුලුණු කියන්නේ සෑම ගෙදරකම තියෙන දෙයක්නේ. ඉතින් ඒ වගේම අපේ රටේ ඕනිම වෙළඳපොළකින් පහසුවෙන් අඩු වියදමකින් ගන්න පුළුවන් බෙහෙතක් තමයි මේ සුදුලුණු කියන්නේ. ඉතින් ඔයාලා දන්නේ නැතුව ඇති මේ සුදුලුණු කුකුල්ලුන්ගේ සෞඛ්‍යයට ගොඩාක් හොඳ බෙහෙතක් කියලා. ඉතින් මම අද ඔයාලට ඒ ගැන කියලා දෙන්නම්. ඒ වගේම මේ සුදුලුණු කොහොමද කුකුළුන්ට දෙන්නේ කියලාත් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ඉතින් මගේ වීඩියෝ වලට ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හරි, ඉතින් අපි මේ සුදුලුණු ගැන කතා කරපුවාම මේ සුදුලුණු කියන්නේ මිනිස්සයන්ට ගොඩාක් ලෙඩවලට පාවිච්චි කරන බෙහෙතක්නේ. ඉතින් මේ සුදුලුණු කුකුල්ලුන්ටත් පාවිච්චි කරලා අපිට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සුදුලුණු වල තියෙන ප්‍රධාන සංඝටක තමයි මේ ඇලිසීන් කියන සංයෝගය. ඊට අමතරව සල්ප අඩංගු සංයෝගයක් තියෙනවා. ඉතින් මේ සංයෝග නිසා කුකුල්ලුන්ට හැදෙන බැක්ටීරියා, වෛරස්, දිලීර ආසාදන වගේම පරපෝෂී ආසාදන වලින් ආරක්ෂා වෙන්න ගොඩාක් උපකාරී වෙනවා මේ සුදුලුණු. ඉතින් කුකුල් පාලනය කරන ගොඩාක් අය කුකුල්ලුන්ගේ විවිධ ලෙඩ රෝග නිසා පීඩා විඳිනවා. ඒ වගේම බලාපොරොත්තු වන නිෂ්පාදනයක් ලබා ගන්න නොහැකි වෙනවා. ඉතින් මේ සියලුම දේට විසඳුමක් දෙන්න පුළුවන් එක බෙහෙතක් තමයි සුදුලුණු කියන්නේ. ඉතින් අපි දැන් බලමු එකින් එක සුදුලුණු වලින් ඇත්තටම කුකුළුන්ට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. බඩේලිය යන රෝගී තත්ත්වයන් වලට. ඉතින් කුකුල් පාලනය කරන ගොඩාක් අය මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි මේ කුකුල්ලුන්ට විවිධ වර්ණ වලින් බඩේලිය යන එක. ඉතින් මෙහෙම බඩේලිය යන ප්‍රධාන වශයෙන් බලපාන්නේ සුද්ධජීවීන්ගේ ආසාදන. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ ඊකෝලි, සැල්මොනෙල්ලා කියන ආසාදන. ඉතින් මේ ආසාදන ඇති වුනහම තමා ප්‍රධාන වශයෙන් මේ විවිධ වර්ණ වලින් බඩේලිය යන රෝගී තත්ත්වය නැති වෙන්නේ. ප්‍රධාන වශයෙන් වතුර වගේ, කහ පාටට, චොක්ලට් පාටට, තැඹිලි පාටට, පෙන වගේ, සුදු පාටට, කොළ පාටට වගේ විවිධ වර්ණ වලින් බඩේලිය යන රෝගී තත්ත්වයන් නැති වෙනවා. ඉතින් මේ තත්ත්වයන් වලදී මුල් අවස්ථාවවලදී අපිට පුළුවන් මේ සුදුලුණු පාවිච්චි කරලා ප්‍රතිකාර කරලා මේ රෝගී තත්ත්වයන් වලින් ආරක්ෂා වෙන්න. ඉතින් මේ වගේ විවිධ වර්ණ වලින් බඩේලිය යනවා නම් අපිට පුළුවන් මේ සුදුලුණු මේ සත්තුන්ට දීලා මේ රෝගී තත්ත්වයන් වළක්වා ගන්න. ඉතින් මම වීඩියෝ එකේ අවසානට කියන්නම් මේ සුදුලුණු කොහොමද මේ අසනීප සත්තුන්ට දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා වීඩියෝ එකේ අවසානයේ දක්වා රැඳී සිටින්න. ඉතින් ඊළඟ එක තමයි කොක්සිඩියෝසිස්. ඉතින් මේ සුදුලුණු ගොඩාක් හොඳින් ප්‍රතිචාර දක්වනවා මේ කොක්සිඩියෝසිස් රෝගයට. මේ කොක්සිඩියෝසිස් රෝගයේ මුල් අවස්ථාවේදී අපිට පුළුවන් මේ සුදුලුණු පාවිච්චි කරලා මේ රෝගී තත්ත්වයන් වලින් මිදෙන්න. සාමාන්‍යයෙන් ඔයාලා දන්න ඇති මේ කොක්සිඩියෝසිස් කියන්නේ ප්‍රොටෝසෝවා පරපෝෂී ආසාදනයක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වය ඇති වෙච්චාම සත්තුන්ගේ ලේ පාට රහුරුවට, රතු පාට රහුරුවට තමයි මල පහ පිට කිරීමක් සිදු වෙන්නේ. ඉතින් මේ රෝගයේ මුල් අවස්ථාවේදී නම් තැඹිලි පාට හුරුවට තමයි මල පහ පිට කරන්නේ. මේ රෝගේ දරුණු වෙන්න රතු පාටට, කුණුලේ පාට හුරුවට තමයි මල පහ පිට කරන්නේ. ඉතින් මේ රෝගෙට ප්‍රතිකාර නොකළහොත් සත්තුන්ගේ ඉක්මනට මේ රුධිර වහනය වැඩි වෙලා සත්තු ඉක්මනට මැරලා යන්න එකේ හේතුවක් වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ කොක්සිඩියෝසිස් රෝගයේ මුල් අවස්ථාවේදී ඒකේ අර තැඹිලි පාටට වගේ මල පහ පිට කිරීම පටන් ගන්න අවස්ථාවේදී අපිට පුළුවන් මේ සුදුලුණු පාවිච්චි කරලා මේ රෝගී තත්ත්වෙන් ආරක්ෂා වෙන්න. ඉතින් ඒ නිසා මේ සුදුලුණු කියන්නේ කුකුළුන්ට හැදෙන කොක්සිඩියෝසිස් රෝගයෙන් පවා ආරක්ෂා වෙන්න පුළුවන් ගොඩාක් හොඳ බෙහෙතක්. ඉතින් අපිට පුළුවන් මේ සුදුලුණු පාවිච්චි කරලා මේ කුකුල් සෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න. ඉතින් ඔයාලා දන්නවනේ මේ කුකුල් සෙම හැදුනහම කුකුල්ලුන්ගේ නාස් වලින්, ඇස් වලින්, ඒ වගේම හොටෙන් හැම ශ්ලේෂ්මලය වගේ අර සෙවල වගේ ස්වභාවයක් ගන්නවා කියලා. ඉතින් මේ ශ්ලේෂ්මලය නිසා මේ සත්තුන්ගේ මේ ශ්වසන මාර්ගය අවහිර වෙලා හුස්ම ගැනීමේ අපහසුතාවය තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ වගේ රෝගී තත්ත්වයන් පෙන්වන්නේ මේ සත්තුන්ට සුදුලුණු දීලා මේ රෝගී තත්ත්වයන් ආරක්ෂා වෙන්න. මොකද මේ සුදුලුණු දීපුවාම මේ ශ්ලේෂ්මල උන්ගේ ශරීරයෙන් ඉවත් වෙනවා. එතකොට මේ සත්තුන්ගේ මේ ශ්වසනාශ්‍රිත ආබාධ ඇති වෙච්චාම ඒවා ඉක්මනින් අඩු කරගන්න මේ සුදුලුණු ගොඩාක් හොඳ බෙහෙතක්. ඉතින් ඊළඟ එක තමයි ආහාර මාර්ගයේ සෞඛ්‍යයට. ඉතින් කුකුල්ලුන්ගේ ආහාර මාර්ගයේ සෞඛ්‍යයට ගොඩාක් වැදගත් සුභායික බෙහෙතක් තමයි මේ සුදුලුණු කියන්නේ. ඉතින් අපි කියවනේ මේ සුදුලුණු වල ඇලිසීන්, ඒ වගේම සල්ප අඩංගු සංයෝග තියෙනවා කියලා. ඉතින් මේ සංයෝග ගොඩාක් උපකාරී වෙනවා ආහාර මාර්ගයේ සෞඛ්‍යයට. ඉතින් ආහාර මාර්ගයේ ආයතන සුද්ධජීවී ආසාදන වගේ ඇති වෙනවා නම් ඒවා මේ සංයෝග මගින් වළක්වලා ආහාර මාර්ගයේ සෞඛ්‍යයට උපකාරී වෙනවා.
ඒ වගේම ආහාර මාර්ගය ආශ්‍රිත ඇති වෙන විවිධ ගැටලු, ඒ වගේම විවිධ රෝගී තත්ත්වයන් වලින් ආරක්ෂා වෙන්න මේ සුදුලුණු ගොඩාක් උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා මේ සුදුලුණු දීලා සත්තුන්ගේ ආහාර මාර්ගය ආශ්‍රිත සෞඛ්‍ය ආරක්ෂා කරගන්න, ශක්තිමත් කරන්න ගොඩාක් උපකාරී කරගන්න අපිට පුළුවන්. ඉතින් ඒ වගේම ඊළඟට කුකුල්ලුන්ගේ පණුව අමාරුවටත් මේ සුදුලුණු ගොඩාක් හොඳ බෙහෙතක්. සාමාන්‍යයෙන් කුකුල්ලුන්ගේ පණුව අමාරුව හැදුනහම සත්තුන්ගේ සෞඛ්‍යය ගොඩාක් වේගයෙන් පිරිහෙනවා. මොකද ඔයාලා දන්නවා පණුව ආසාදන ආපුවාම සත්තුන්ගේ සෞඛ්‍යය පිරිහෙනවා වගේම නිෂ්පාදනයත් පහත වැටලා අවසානයේ සත්තු මැරලා යන්නත් ඒක හේතු වෙනවා. ඉතින් ඒ නිසා පණුව ආසාදන වලින් ආරක්ෂා කරගන්න ගොඩාක් හොඳ බෙහෙතක් තමයි මේ සුදුලුණු කියන්නේ. ඉතින් ඊළඟට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත් මේ සුදුලුණු උපකාරී වෙනවා. ඉතින් කුකුල් පාලනය කරන ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්නේ කුකුල්ලුන්ට ඉක්මනට ලෙඩ ඇති වෙනවා කියන එක. ඉතින් සාමාන්‍යයෙන් ගොඩාක් අය කියන කාරණා තමයි ඉක්මනට තමන්ගේ සත්තු අසනීප වෙනවා කියන එක. ඉතින් එහෙම වෙන්නේ මේ කුකුල්ලුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙච්චාම. ඉතින් අපිට පුළුවන් මේ සුදුලුණු දීපුවාම මේ සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෞඛ්‍ය හොඳින් සිදු වෙලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න. ඉතින් එහෙම වුණාම අපිට පුළුවන් සත්තු ඉක්මනට ලෙඩ රෝග වලට ගොදුරු වීමේ අවදානම අඩු කරලා සත්තු නිරෝගීමත්ව තියනා වගේම සත්තුන්ගෙන් ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න. ඉතින් ඒ නිසා ගොඩාක් හොඳ බෙහෙතක් තමයි මේ සුදුලුණු කියන්නේ සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගන්න. හරි ඉතින් දැන් මම ඔයාලට කියවනේ කුකුල්ලුන්ට සුදුලුණු දීපුවාම මොන වගේ ප්‍රතිලාභද අපිට ලැබෙන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති අපිට මේ පහසුවෙන් අඩු වියදමින් හොයාගන්න පුළුවන් සුදුලුණු නිසා අපිට විශාල වාසි ගොඩාක් ලැබෙනවා කියලා. හරි ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් අපි කොහොමද මේ සුදුලුණු කුකුල්ලුන්ට දෙන්නේ කියලා. ඉතින් මේ සුදුලුණු කුකුල්ලුන්ට දෙන ආකාර කිහිපයක් තියෙනවා. ඉතින් මම ඔයාලට ලේසිම විදියට අපිට සත්තුන්ට සුදුලුණු දෙන්න පුළුවන් විදි ගැන ඔයාලට කියලා දෙන්නම්. ඉතින් පළවෙනි ක්‍රමය තමයි වතුරත් එක්ක දෙන්න පුළුවන්. ඉතින් පළවෙනි විදිය තමයි අපිට පුළුවන් වතුර එක්ක සත්තුන්ට දෙන්න. ඉතින් මේ ක්‍රමය ගොඩාක් හොඳ ක්‍රමයක්. විශේෂයෙන් සත්තු ගොඩාක් ඉන්න නම් අපිට පුළුවන් මේ ක්‍රමය පාවිච්චි කරන්න. ඉතින් මෙහෙමයි මේෙහිදී කරන්නේ අපි සාමාන්‍යයෙන් සුදුලුණු බික් 3ක් 4ක් වතුර ලීටර 1කට දාලා දෙන්න ඕනි. මේ සුදුලුණු බික් හොඳට තලලා හරි පොඩිම පොඩි කෑලි වලට කපලා හරි වතුරට දාලා දෙන්න ඕනේ. ඉතින් මේවා මෙහෙම වතුරට දාපුවාම සුදුලුණු වල තියෙන යුෂ වතුර එක්ක මික්ස් වෙන විනාඩි 15ක් විතර කාලයක් ගත වෙනවා. ඉතින් මේ විදිහට සත්තුන්ට මේ වතුර දෙන්න කලින් ඒ වතුරට මේ සුදුලුණු මික්ස් කරලා විනාඩි 15ක් විතර තියලා පස්සේ සත්තුන්ට වතුර බොන්න දෙන්න. ඉතින් මෙහෙම හදාගත්ත මිශ්‍රණය සම්පූර්ණ දවසක් පුරාවටම සත්තුන්ට බොන්න දෙන්න. ඉතින් ඊළඟට අපිට පුළුවන් මේ සත්තුන්ට මේ සුදුලුණු දෙන්න පොඩි පොඩි කෑලි වලට කපලා ගිල්වන්න. ඉතින් මේ ක්‍රමේ ගොඩාක් හොඳයි සත්තු ටික දෙනෙක් ඉන්නවා නම්. ඒ වගේම කියන්න ඕනේ මේ ක්‍රමේදී අපිට කලින් ක්‍රමයට වඩා කාර්යක්ෂම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මොකද සතාගේ කට ඇතුළටම සුදුලුණු කෑලි දාන නිසා අපිට පුළුවන් ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් මේ ක්‍රමේදී සුදුලුණු පොඩි කෑලි වලට එහෙම නැත්නම් සතාට ගිලින්න පුළුවන් ප්‍රමාණයට කපා ගන්න ඕනේ. ඒ කරලා ඒ පොඩි කෑල්ල බැගින් මාස 4ට අඩු එහෙම නැත්නම් බිත්තර දාන සත්තුන්ට ගිල්ලන්න ඕනේ. බිත්තර දාන වයස් වල ඉන්න සත්තුන්ට නම් මේ පොඩි කෑලි දෙකක් බැගින් ගිල්ලන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමයි අපි සත්තුන්ට මේ ගොඩාක් වටින සුදුලුණු දෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ සුදුලුණු මාසයකට සැරයක් විතර දීපුවාම සත්තුන්ට මම අර කලින් කීව ලෙඩ සෑදීමේ අවදානම අඩු කරගන්න. මාසයකට එක දවසක් හොඳටම ප්‍රමාණවත්. ඕනවට වඩා වැඩි දෙන්න හොඳ නෑ. මොකද සතාගේ සෞඛ්‍යයට අහිතකර විදිහට බලපාන්න පුළුවන් ඒක. ඒ නිසා මාසයකට එක දවසක් ගානේ මම කීව විදිහට සුදුලුණු දුන්නොත් අපිට පුළුවන් අර කලින් මම කීව රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානම අඩු කරගන්න. ඉතින් ඒ වගේම රෝග ලක්ෂණ පෙන්වන සත්තු ඉන්නවා නම් එයාලා වෙන් කරලා එයාලට මම කීව විදිහට දවස් 3ක් 4ක් අනිවාර්යෙන් මේ බෙහෙත් මිශ්‍රණ ඒ සත්තුන්ට දෙන්න. එහෙම නැත්නම් මේ සුදුලුණු කෑලි ගිල්වන්න. වතුරට මික්ස් කරලා දෙනවා නම් දවස් ගානේ මිශ්‍රණය අලුත් කරන්න අමතක කරන්න එපා. ඉතින් ওই විදිහට තමයි මේ දිව්‍යම ඖෂධය මේ සුදුලුණු සත්තුන්ට දීලා හොඳ ප්‍රතිඵල ලබා ගන්නේ. ඉතින් දැන් අපි කීවනේ මේ සත්තුන්ට සුදුලුණු කන්න දීලා සුදුලුණු අඩංගු වතුර බොන්න දීලා සත්තුන්ට ලැබෙන ප්‍රතිඵල ගැන. ඉතින් ඒ වගේම තමයි ඊළඟට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි සත්තුන්ගේ මේ පිහාටු යන එක. ඉතින් මේ පිහාටු යන ප්‍රධාන වශයෙන් බලපාන රෝගයක් තමයි
කුකුල් ලොකුණන්, කුකුල් මයිටාවන්, මැක්කන් වගේ සත්තුන්. ඉතින් මේ වගේ රෝගී තත්ත්වයන් වලට ගොඩාක් හොඳ බෙහෙතක් තමයි මේ සුදු ලුණු කියන්නේ. අපි මෙහිදී මේ සුදු ලුණු බොන්න නෙවෙයි දෙන්නේ. අපි මෙහිදී කරන්නේ මේ සුදු ලුණු යුෂ අරගෙන මේ මයිටාවන්, කුකුල් ලොකුණන් වගේ ඉන්න තැන් වලට ස්ප්‍රේ කිරීමක් තමයි සිදු කරන්නේ. ඉතින් මෙහිදී අපි කරන්නේ සුදු ලුණු හොඳට පොඩි කරලා ඒ වගේ යුෂ අරගන්නවා. ඒ යුෂ අරගෙන පොඩි හෑන්ඩ් ස්ප්‍රේ එකකට අරගෙන සත්තුන්ගේ අදාළ රෝග ලක්ෂණ පෙන්වන තැන් වලට ස්ප්‍රේ කරන්න ඕනේ උදේ හවස දවස් 4-5. ඉතින් එහෙම කරපුවාම අපිට පුළුවන් මේ කුකුල් ලුකුණන්, කුකුල් මැක්කන් වගේ සත්තුන්ගෙන් සිදුවන ආසාදන වළක්වා ගන්න. හරි ඉතින් දැන් මම ඔයාලට කිව්වා මේ කුකුල්ලුන්ට මේ සුදු ලුණු දීපුවම ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඒ වගේ මේ සුදු ලුණු අපි සත්තුන්ට දෙන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මම අදත් වැදගත් වීඩියෝ එකක් ගෙනාවා කියලා. ඉතින් මගේ වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් වැදගත් වීඩියෝ ගොඩාක් ගේන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම සුබ දවසක්.